දැන් මේ දවස්වල මිනිස්සුන්ට කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියලා. හිතන දේ වෙන්නේ නැත්තම් පින්වත්නි බුද්ධ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. ධම්මපදයේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම කොහොමද? මනෝබුද්ධංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනස තමයි පූර්වාංගම. මනස තමයි හැම දෙයකම මූලික. මනස සුවපත් කරගෙන මොනවා කළත් ඡායාවන පායිනි හේවනල්ලවල. මගේ බුදුහාමුදුරුවෝ අසංකේය කල්පලක්ෂ 4කට කලින් හිතුවා. මොකද්ද හිතුවේ? මමත් සසරින් එතර වෙලා තව සුවහසක් මිනිසු සසර දුකේ මුදවනවාමයි. ඒ හිත ජයගත්තා උන්වහන්සේ. හිතුවොත් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල කාශ්‍යප මේ ඔක්කොම රහත් වෙන්න ඕනේ කියන සිත ඇති කරගත්ත රහත් උනා. එහෙනම් හිතන දේ වෙන්නේ නැහැ කතාවක් නෑ. හිතන දේ වෙනවා. ඔය ඇත්තම රජ කරන්නෙත් හිත, බලු කරන්නෙත් හිත, රහත් කරන්නෙත් හිත, බුදු කරන්නෙත් හිත. මතක තියාගන්න. එසා හිතන දේ වෙනවාමයි. උනේ මොකක්ද? ඒක කියන ආම්දුරවන්ට පාලි වැරදුනා. ඒකේ ගාථාව මොකක්ද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මොකක්ද ඒකේ තේරුම? පාලි දන්නේ නැත්ද දන්න? අචින්ති තම්පි භවති කියන්නේ නොසිතූ දේ දිදුවේ. ඒක කියන්න ගිහිල්ලා තමයි කිව්වේ හිතන දේ වෙන්නේ නැහැ කියලා. මේක දෙකක් අහසට පොළ නොසිතූ දේ සිදුවේ. ඒක හරිනේ. මොකද්ද නොසිතූ දේ සිදුවේ? කඳු කඩාගෙන වැටෙනවා, ගම් වතුර එනවා, අපිට කැන්සර් හැදෙනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා. නොසිතූ දේ සිදුවේ. සිතූ දේ වෙනසෙයි. ඕක තමයි ධර්මයේ තුල තියෙන්නේ. හැබැයි ඒකත් බුද්ධ වචනේ කියලා කියන්න එපා. ඒක තියෙන්නේ සරභමික જાතිය. අපි හැදෑරීමකින් තොරව බණ අහන්න නරකයි. බණ කියන්නත් නරකයි. මොකද අපි කියන්නේ අපි හොයාගත්ත එකක් නෙවෙයිනේ පින්වත්. මේ ලෝකයක් ජයගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්ම. ඒක අඩු ගන්න වැරදුනා නම් මට වැරදුනා කියලා හදන්න එපා. තාම යන්නේ එහෙමයි. එසා මතක තියාගන්න ඕනේ මේ ලෝකයේ තුල ධර්මයයි කියලා අධර්මය ප්‍රකට වෙන තැන් තියෙනවා. දායක බුද්ධිමත් වෙන්න ඕන. කඩුකොළු අරගෙන සටන් කරන්න නෙවෙයි. කාටවත් වරහන්න නෙවෙයි, සංඝයාට අපහාස කරන්න නෙවෙයි. දායක ඒ වෙලාවට තේරුම් ගන්න මෙතෙන්දි වැරදි විග්‍රහයක් මේ දුන්නේ කියලා. සෝමහාඳුරු මිනිස්සුන්ට දුන්නේ බුද්ධිමය පිළිතුරු. එම නැතුව මේ බුදුආගමගේ ධර්මය වෙනස් කරලා කියන ඒවා නෙමෙයි. අද ධර්මයේ කියලා අධර්මයේ කියවෙන තැන් වැඩි. අනේ හාමුදුරුවොත් එක්ක පෞද්ගලික තරහක් නෑ අපිට. උන්වහන්සේලාත් හාමුදුරුවෝ අපිත් හාමුදුරුවෝ. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කවුරු හරි කෙනෙක් වෙනස් කරනවා නම් අපි එතෙන්දි කෙලින් හිට ගන්න ඕනේ.